Hello friends, one thing. ඔයගොල්ලෝ දෙක තුලයි ඉන්නේ Tiger Kolla SL YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් අද මම play කරන්නේ Tiger Kolla SL YouTube channel එකේ තවත් එක් horror game එකක්. ඉතින් මේක තමයි මේකේ නම ඇත්තටම කිව්වොත් Evil Father. ඉතින් ඔන්න මම අද play කරනවා Evil Father. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව game play එකට යන්. ඇත්තම කිව්වොත් මේකේ වෙන්නේ මෙහෙම case එකක්. father කෙනෙක් ඉන්නවා මේ තාත්තා කෙනෙක් ඉන්නවා. තාත්තා ඉඳගෙන මේ ළමයට වද දෙනවලු. එහෙම කියලා තමයි ආරංචි ආවේ. ඊට පස්සේ කිව්වා මේ ඒ ළමයා කොහොමද ඇවිල්ලා උදව් කරන්න කියලා. මං ආවා ගෙදරට. කේස් එක කියන්නේ මචං ෆාදර් කාර්යය මාවත් අල්ලගත්තා. දැන් මු සෙරප්පෙන් තමයි ගහන්නේ. පොඩ්ඩක් මේව දාමු නේද? සවුන්ඩ් දාමු නැත්නම් වැඩක් නැහැ. අම්මා සිරිමු ඉන්නවද මේකද? නෑ බෝ මේක හැමතිස්සෙම කැරලා දී. මේක නම් ඇති ආන්නේ කියලා. ඉතින් මේක චෙක් කරගෙන ඉන්න ඕනේ අපි. මේක තියෙනවා මොකද? පැඩ්ලොක් ඩෝ කී එක. ඒක අපි දාගමු මෙන්න මෙතනින් පල්ලෙහාට. මචං මෙන්න මෙතනින් පල්ලෙහාට දාගමු. ඊට පස්සේ වටේ පිට සද්ද ගණන් ගන්න එපා හැමදාම කියන එක දාගෙන මෙතන ඒක චෙක් කරගමු. මචං ෆාදර් කාර්යය આવොත් යන්න තැනකුත් නැහැ. අඩේ මෙන්න තියෙනවා ඩෝ කී එක. නයිස් බ්‍රෝ. ඩෝ කී එක තමයි ඕනේ. අද අපි මේ දොරෙන් යන්න හදන්නේ හරි. දොරෙන් පයින් හදන්නේ. බලමු දොරෙන් පැන ගන්න පුළුවන් ඉද කියලා. කොහොමද? ඌ මරු සද්දයක් දාන්නේ. මචං අපිට දොරෙන් අවශ්‍ය වෙන ගොඩක් දේවල් හරි දැන්. තව ක්‍රෝබා එකයි තව මේක විතර වෙන මචං ගත්ත ගම් ප්ලේ කරනකොට ඇත්තනකොත් ගේම් එකක් බැලුවේ නෑ. මං ගැහුවා. ඒ කියන්නේ මං ඒ කාලේ ගහලා දිනවා මේ දැන් මේ පාර මේ කාකී එකනේ. කාකී. මචං කා escape එකකුත් තියෙනවා ඩෝ escape එකකුත් තියෙනවා. කාකී න වැඩක් නෑ ඇත්තනකොත්. ඩෝ escape එක ඉඳලා මම ෂුවර් එකට මැත්තේ මේක පල්ලෙහා ෆාදර් කාර්යාව සද්දයක් දාලා ගෙන්න ගන්න බෑ නැත්තම් මං ගෙන්නවා. ආමු ඇවිල්ලා. දොර ඇරලා තියෙන්නේ. ඔව් අපි මෙහෙන් යන් එළියට. කොහමද ආවොත් ෆාදර් කාර්යාව මූට? මචං මෙහෙ නෑ වෙන මෙතන බලන්න. මම මෙතන මේ ටේප් එක මොකටද දන්නේ නැහැ මම දන්නේ. අම්මට උරු මෙන්න ෆාදර් කාර්යාව ඇවිල්ලා. ලකමු කන්න බන්න නබා විශාල කරදරයක් වුණා. අනේ මෙන් පැත්තේ නේද? වරේ. දෙන්න වරේ. මු උඩට ගෙන්න ගන්න ඕනේ පිපිරේ නැත් වෙනවා පයින්න. වරේ. වරේ. ආහා. හදිලා වැඩි කරමුනේ. එන්න. එන්න මල්ලි. එන්න පුතා. මල්ලි පුතා එන්න. තාත්තා. වරේ. මං ගියා. අපි ටග්ගල් කුස්සිය චෙක් කරගමු. කුස්සිය තමයි ටග්ගල් චෙක් කරගන්න ඕනේ. මොකද කුස්සිය තියෙනවද බලන්න දේවල්. මේක න ගොඩක් දුරට තියෙනවා. හරි මචං එනවා මචං ඔන්න පැනලා ගියා වගේ තමයි දොරෙන්. අන්නරු අත ඉන්න. ඔත්තලා බලන්න. මේකම් පාතෙන්න උනෙත් නේ. මොලින් මේකට පින් එක දාමු. නෑ පැන්නාගේ නෙවෙයිනේ. පැන්න කියන්න බෑ. තව දේවල් ටිකක් ඕනේ. පැන්න කියලා කියන්න බෑ guys. මොකද තව ඕනේ දේවල් දෙක තුනක් මේකට. අඩේ බෑ ග්‍රැනී වගේ මේක දැම්මයින් පස්සේ කවඩ ඩොග් ගන්න මේ එන්නේ. අන්නරු ගියා මචං මට ඒ තමයි යන්න ඕනේ. ආම කොහෙද යන්නේ? මේ මචං මුඩ තට්ටු තියෙන්නේ. ටක් ගාලා බාත්රූම් එක චෙක් කරගමු. බාත්රූම් එකේ කෝබායර ගොඩක් කියලා නෑ. මේක අරින්න බෑනේ. මේ මට ඉතින් කුමාරව කියනවා මූ යකෝ මැද දාලා යනවා. හරි ඔක්කොම ටික තියෙනවා පල්ලෙයා ක්‍රෝබාර් එක අඩෝ තිබුණා. පිපිරියක් තමයි ඈ. ක්‍රෝබාර් එක මෙතන. මට උඩු ෆාදර් කාර්ය යනවනේ. ඒ ලාඩ කකුල් දෙකෙන් දැක්කියෝද? මට සිට නැත්තම් මන් දන්නවා. ඔව් අසින් එළවන විශාල කරදරයක් ඊට පස්සේ. හරි. Super. Nice brother. දැන් අරු යනකන් ඉන්න යනවා මට. හරි. හරි. මූ අහගාන ගලේ මචං මෙතනින් පයින් ඕනේ. එතනින් පැනලා ඩෝ කී එක නේ මුලින් ඕන අපිට පැඩ්ලොක් කී එක. පැඩ්ලොක් කී එක අරගෙන
පැඩ්ලොක් එක මුලින්ම කියලා දාගමු මේකට මොකටද කියන්නේ අපේ මේක ගොඩක් කියලා ලොකු ගේම් ප්ලේ ගන්න විනාඩියක විනාඩි ගානක පොඩි ගේම් ප්ලේ එකක් තියෙන අපි බලමු ගහලා මම දැන් පැඩ්ලොක් කී කරගන්න යන්න ඕනේ මේකට වැටුනොත් එහෙමයි ගලව ගන්න බෑ උග මත පැඩ්ලොක් එක නිසා ඩෝ කී එක ඩෝ ස්කේප් එක නම් ටිකක් ලේසි ගොඩක් ටිකන්නේ ගොඩක් ලේසි ඩෝ ස්කේප් එක තමයි මචං මං ගාපු ලේසිම ස්කේප් එක මේකේ මචං එන පැන්නා වගේ තමයි යන්නේ නම් මචං කොල්ලෝ නෑ බං තව එකක් තියෙනවා මොකක් හරි යක්කෝ බං යේ පැන්නා එමයි බං අඩේ වෙන සරප දැක්කද අන්නේ අර දැන් ගේට් ලේකුනේ මේකට දාමු අපි ටයිකෝල් එක්සෙල් කියලා ඉතින් ඇත්තටම මචං ඇත්තටම එහෙම තමයි ගේම් ප්ලේ සිද්ධ වුනේ ඉතින් වැඩක් නැහැ ඇත්තටම එහෙනම් අද මම අදට ගිහින් නම් තවත් ගේම් ප්ලේයින් හම්බෙමු අදට ගිහින් නම් සූදානම්